අනුරාධපුර ගිහිල්ලත් වැව්මාළු කෑල්ලක් එක බත් චුට්ටක් කාලා ආවේ නැත්තම් ගෙදර ඇවිල්ලා අනේ අපොයි කියන්න තමයි වෙන්නේ. මොකද ඉතින් ඒ තරමට අනුරාධපුරයේ වැව්මාළුයි කියන්නේ මාර බැඳීමක් නේ තියෙන්නේ. කොළඹ ඉඳන් චයිනීස් කාලා මටත් ආසාවක් ආවා අනුරාධපුර ගියපු වෙලාවේ ගමේ රසට ගමේ කෑම ටිකක් ගන්න වැව්මාළු කෑල්ලක් එක්ක. හා පුරා කියලා දඹුල්ලේ ඉඳන් කැකිරාව පැත්තට යනකොට මෙන්න තියෙනවා දිලිසිදිසි බෝඩ් එකක් එක්ක ලස්සන කඩය. මටත් ආසාවක් ආවා. අද නම් කනවා කියලා හිතාගත්තා. බැලින් නම් බුෆේ තියෙන්නේ. ඉතින් ඉහෙ මලක් පිපුණා වගේ. ලැබිච්ච chance එකෙන් උපරි ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන ලොකුම ලොකු බත් එකක් බෙදාගෙන මම ආවිල්ලා කන්න පටන් ගන්නකොට කඩයක් අකිය අපි රුපියල් 475යි කියලා. ඉතින් බුෆේනේ තවත් මොනවා හිතන්නද 475 මොකද්ද? අයියෝ දෙතුන් පාරම කන්න පුළුවන් කියලා අම්මෝ ලොකු බත් එකක් බෙදාගෙන මෙන්න බෝලේ කාගෙන ගිහිල්ලා මම ඉතින් පෙරේත කමට දෙවනි පාරකුත් කෑවා. ආක්කට නම් ඉතින් රුපියල් 500ක නෙමෙයි රුපියල් 1000ක විතර පාඩුවක් තමයි උනේ. ගමේ කෑම එක ගමේ විදිහට මාර රසටම තිබ්බා. කොළඹ ඉඳන් චයිනීස් කෑම කාලා ගමට යනකොට පුදුම ආසාවක් හිතෙන්නේ මේ වගේ සුවඳත් එක්ක රසත් එක්ක. ඉතින් ඇත්තටම ගමට ගියපු වෙලාවක ඔයාලත් අනිවාර්යෙන් මේ ගමේ කෑම කාලා බලන්න මාරම රසක් තියෙන්නේ. අපි ඉතින් තවත් මේ වගේ vlog එකකින් අනිවාර්යෙන්ම හම්බෙමු. මොකද තවත් ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ කීපයක්ම මම අරන් එනවා. subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක. එහෙනම් ජය වේවා. ආයි දවසක හම්බෙමු. වීඩියෝ කරපල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වැව් මාළුත් එක්ක බත් කන්න කැමති කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම